Hi කොහොමද ඔයාලට Lucky Charms by Shuthu YouTube channel එකට ඔයාව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් කීප දෙනෙක් මගෙන් මේක අහලා තිබ්බා මේක ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඉස්සරින්ම. ඉතින් මං හිතුවා ඒ නිසා අද ඒ වීඩියෝ එක කරන්න. ඉතින් ඒ තමයි හරියට අයිලයිනර් එකක් ඇඳගන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නේ ඕක නේද? ඉතින් අයිලයිනර් එක ඇඳගන්න එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. හැබැයි අර ඒක පුරුදු වෙනකන් ඒක අපි ඇඳලා පුරුදු වෙනකන් අපිට හිතෙන අම්මෝ ඒක මාර ලොකු දෙයක් කියලා. හැබැයි එහෙම කිසිම දෙයක් නැහැ. අර මටත් ඉස්සර එහෙම මටත් හරි ආසයි ඉස්සර අයිලයිනර් එක අඳින්න. හැබැයි මට බෑ. ඉතින් මං හරි දුකෙන් හිටියේ. මොකද අයිලයිනර් එක ඇඳලා ලිප්ස්ටික් ටිකක් ගෑවත් අර ලස්සන ලුක් එකක් ගර්ල් කෙනෙක්ට ලැබෙනවා. ඉතින් වෙන මේකප් මුකුත් ඕනේ නැහැ. එහෙම අයිලයිනර් එක ඇඳලා ලිප්ස්ටික් ටිකක් ගෑවොත්. ඉතින් දැන් ගොඩ දෙනෙක් අයිලයිනර් එක අඳින්න නැතුව ඉන්න හේතුව අයිලයිනර් එක අඳින්න දන්නේ නැතිකම. ඒගොල්ලෝ ආසයි අයිලයිනර් එක අඳින්න. හැබැයි අඳින්න දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අයට තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම අයිලයිනර් එක අඳින බේසික්ම විදිහ තමයි ඔයාලට කියලා දෙන්නේ. මොකද අයිලයිනර් අපිට අඳින්න පුළුවන් අයි ෂැඩෝ වලින් අඳින්න පුළුවන්, කජල් වලින් අඳින්න පුළුවන්, එක එක විදිහට අපිට අයිලයිනර් අඳින්න පුළුවන්. ඉතින් බේසික්ම අයිලයිනර් එකක් බේසික් ඇඳ ගන්න අපිට යූස් කරන්න පුළුවන් ලික්විඩ් අයිලයිනර්, එතකොට අයිලයිනර් පෙන්සිල් එකක්, ඒ වගේම ජෙල් අයිලයිනර්. ඉතින් ඔයා බිගිනර් කෙනෙක් නම් කියන අයිලයිනර් එකක් අඳින්න පුරුදු වෙන අඳින්න මුලින් පටන් ගන්න කෙනෙක් නම් ගොඩක් හොඳයි අයිලයිනර් පෙන්සිල් එකක් හරි ලික්විඩ් අයිලයිනර් එකක් හරි යූස් කරනවා නම් ඒකෙනුත් ලික්විඩ් අයිලයිනර් එකකින් අඳින්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩක් හොඳයි. මම හිතනවා ඒක ගොඩක් ලේසි වෙයි කියලා. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා එක එක්කෙනාගේ කැමැත්ත අනුව. මම නම් ඉගෙන ගත්තේ ලික්විඩ් අයිලයිනර් එකකින් තමයි අයිලයිනර් එක අඳින්නේ. වගේම මම යූස් කරන්නේ වියානා එකේ ලික්විඩ් අයිලයිනර් එක. ඇත්තට මේක නම් මට මේ වෙනකම් මම අවුරුදු ගාණක් වෙනවා ඒ අයිලයිනර් එක වියානාගේ අයිලයිනර් එක යූස් කරලා මාරම හොඳයි. හරිම ලේසි ඒකෙන් ඇඳගන්න. ඒ වගේම තමයි මේ අර ඉක්මනට යන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා මේ වියානාගේ අයිලයිනර් එකේ. ඉතින් මම දන්න විදිහට ගොඩ දෙනෙක් යූස් කරනවා වියානාගේ අයිලයිනර් එක. ඉතින් ඔන්න මම ඔයාලට අයිලයිනර් එක ගන්න ප්‍රොඩක්ට් එකත් කිව්වා මොන ප්‍රොඩක්ට් එකෙන්ද අයිලයිනර් එක ගන්න ඕනේ කියලා. මුලින්ම ඔයා අයිලයිනර් එකක් තාම අරගෙනත් නැත්නම් අයිලයිනර් එකක් ගන්න අරගෙන දැන් මේක අඳින්න ආසාවෙන් ඉන්නවා නම් ඔන්න වියානාගේ ලික්විඩ් අයිලයිනර් එක ගන්න එක ගොඩක් හොඳයි. දැන් අයිලයිනර් තියන එක ගැන හිතන්න එපා. මීට වඩා හොඳ අයිලයිනර් තියෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ එකෙන් ඇඳලා try එකක් දීලා බලන්න. හරියට සෙට් උන් නැත්තම් වියානාගේ අයිලයිනර් එකක් අරන් ඇඳලා බලන්න. මං කිව්ව දේ ඇත්ත නේද කියලා ඔයාලට තේරෙයි එතකොට. හරි. ඉතින් මුලින්ම කියන්න ඕනේ අයිලයිනර් එකක් අඳින විදි දෙකක් මං ඔයාලට අද කියලා දෙනවා. ඉතින් ඒ විදි දෙකෙන් පළවෙනි විදිහට මම කියන්නේ එජ් එකට විතරක් අයිලයිනර් එක අඳින විදිහ. ඉතින් මේක ගොඩක්ම ගැලපෙන්නේ ඇස් ලොකු අයට. ලොකු ඇස් දෙකක් තියන අය ඉන්නේ. එතකොට ඒ ඇස් දෙක අද සාමාන්‍යයෙන් අයිලයිනර් එකකින් අපි අපේ ඇහැ ලොකු කරලා ටිකක් ඒක පෙන්නන එකක් නේ අයිලයිනර් එකෙන් වෙන්නේ. එතකොට ලොකු ඇස් දෙකක් තියෙන කෙනෙක්ට මුල ඉඳන්ම කරන අයිලයිනර් එකක් ඇඳුත් ඇහැ ලොකු වෙනවා. ඔයාලා කරලා බලන්නකෝ. ඔයාලා මේ දෙකම කරලා බලන්න. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් ඔයාලට හරියනවා. ඒ කියන්නේ ඔයාලට ලස්සනට පේනවා මේ දෙකෙන් එක විදිහක්. සාමාන්‍යයෙන් නම් ඇස් ලොකු කෙනෙක් අයිලයිනර් එක අඳින්න ඕනේ එජ් එකට විතරයි. ඒ වගේම ඇස් පොඩි කෙනෙක් නම් චූටි ඇස් දෙකක් තියෙන කෙනෙක් නම් අර මුල ඉඳන් වෙන අයිලයිනර් එක ඇඳ හැකියි. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් මගේ වගේ කියන්නේ මගේ ඇස් දෙක සාමාන්‍යයෙන් ලොකුත් නෑ එහෙම පොඩිත් නෑ. ඒ වගේ අයට දෙකම ගැලපෙනවා. ඉතින් එතකොට ඔයාලා කැමති විදිහට කැමති අවස්ථාවට යන විදිහත් එක්ක ඔයාලට හිතන විදිහත් එක්ක ඒ වෙලාවට අයිලයිනර් එක ඕන විදිහට අඳ ගන්න පුළුවන්. ඉතින් ඇස් ලොකු කෙනෙක් නම් ඔයා පොඩ්ඩක් ඒ ගැන හිතන්න. මොකද ඇස් ලොකු කෙනෙක්ට ටිකක් ලොකු අයිලයිනර්ස් එතකොට මුල ඉඳන් වෙන අයිලයිනර්ස් එහෙම ඇඳහම ටිකක් කැතයි. ඒක නිකන් හරි අමුතුවට පේනවා. හැබැයි අර ඇස් ලොකු කෙනෙක් ඇස් ලොකු කියන්නේ ඒකත් ලස්සනයිනේ. ඒතකොට ඇස් ලොකු කෙනෙක්ට අර එජ් එකෙන් ලස්සනට අයිලයිනර් ගන්නහම ඒ ඇස් දෙක මාර විදිහට එන්හැන්ස් වෙලා ලස්සනට පේනවා. ඉතින් මේ තියෙන්නේ වියානාගේ අයිලයිනර් එක.
මේකේ ප්‍රයිස් එක නම් මට එහෙම ලොකුවට මතක නෑ. හැබැයි ලොකු ගාණක් නෙවෙයි. මං හිතන විදිහට 1000ට අඩු ගාණක් තමයි වෙන්න ඕනේ මේක. මම දන්නේ නැහැ හරියට. ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා ඒක ගන්න. මේක මං දැන් අරන් ටික කාලයක් වෙනවා. මට ගාණක් පොඩ්ඩක්වත් මතක නැහැ මෙහෙමයි කියන්නේ. හැබැයි එහෙම 1000ට අඩුයි වගේ මතකයක් තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් මං අද ඔයාලට කියලා දෙන්නම් එජ් එකට අයිලයිනර් එක අඳින හැටි. මුලින්ම ඔයාලා මෙහෙම ලික්විඩ් අයිලයිනර් එකක් ගන්නකොට මේක මේ විදිහට තියෙන්නේ. Cutex බෝතලයක් වගේ. ඉතින් මේ විදිහට අයිලයිනර් දැන් ගොඩාක් එනවනේ ලික්විඩ් එක. එහෙම කරන්න එපා. මේ විදිහට චුට්ටක් පිහද ගන්න මේක. ඉතින් කතා කර මේ අයිලයිනර් එක අඳින්න ටිකක් මට අමාරු නිසා මං හිතුවා මෙහෙම වොයිස් ඕවර් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම අර කෙලවරේ ඇහි කෙලවරින්ම චුට්ටක් උඩට වෙන්න අයිලයිනර් එකේ ලයින් එක ඇඳගත්තා. ඊට පස්සේ ඇහි මැද්දෙන් හරියටම මැද්දෙන් චුට්ටක් කොනට වෙන්න ඇහි මැද්ද ගත්තොත් ඒ මැද්දෙන් චුට්ටක් කොනට වෙන්නේ ඇහි ලයින් එකත් එක්කම අර ලයින් එකට සෙට් වෙන විදිහට අයිලයිනර් එක ඇඳගත්තා. ඊට පස්සේ තමයි අපි මේ විදිහට මැද ෆිල් කරන්නේ. එතකොට අපි අර හැඩේ අරගෙනනේ තියෙන්නේ. එතකොට ලේසි අපිට මැද ෆිල් කරන්න නැත්නම් අර හැඩේ වරදිනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පිළිවෙලට ලස්සනට හිමීට වැඩේ කරන්න ඕනේ ලොකුවට කලබල වෙන්නේ නැතුව. එතකොට මෙන්න මේ විදිහට මැද ලස්සනට ෆිල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෙලවර අර උල් විදිහට තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ මම මේ බේසික්ම විදි දෙකක් විතරයි කියලා දෙන්නේ. ඒ අරුණහම අපිට පුළුවන් මේක කොට කරන්න, තව ඕනනම් දික් කරන්න, තව මහත් කරන්න, තව හීනි කරන්න, වෙන කලර්ස් වලින් කරන්න. දැන් ගොඩක් වෙලාවට බ්ලූ ඩාර්ක් බ්ලූ වගේ අයිලයිනර් තියෙනවා. ඉතින් ඒවත් ලස්සනයි. අයිලයිනර් එක කලර්ස් තියෙනවා. ගොඩක් වෙලාවට බ්ලැක් නැත්නම් ඩාර්ක් බ්ලූ තමයි ගොඩක්ම යන්නේ. අනිත් කලර්ස් ටිකක් කරනවා අඩුයි ෆැන්සි කලර්ස් වගේ. ඉතින් මේ ඒ විදිහට ඔයාලා කැමති විදිහට කේක විදිහට කරගන්න පුළුවන්. මං බේසික්ම විදි දෙක විතරයි ඔයාලට කියලා දෙන්නේ. ඔන්න දැන් ඔයාලට මං කියලා දෙන්නේ ෆුල් ඇහි ෆුල්ම අයිලයිනර් එක මේ ඇඳගන්න හැටි. ඉතින් ඒක පටන් ගන්න ඕනේ ඇහැ කෙලවරේ ඉඳන් චුට්ටක් ඉස්සරහට යනකම් වැඩි උස්සන්න නැතුව ඇහත් එක්කම අරගෙන ඊට පස්සේ මැද්දෙන් ටිකක් උස්සලා අර විදිහටම උඩට ලයින් එක උඩට අරගෙන උල් විදිහට තියලා ආපහු අර මුලට සම්බන්ධ වෙන්න තමයි තියෙන්නේ. මේකත් ඔයාලට ඕන විදිහට දිග කොට කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න යටට යවන්න නැතුව ඇහැ කියන්නේ ඇහි කෙලවරින් උඩට තමයි මේක යවන්න ඕනේ. යටට යවනකොට ඒක පොඩ්ඩක් අර නිකන් ඇහැ පාත් වෙලා වගේ. ඉතින් දැන් ඔයාලට පේනවා මම මේ S2 ඇඳන් ඉන්නේ මේකේ එජ් එකට. ඉතින් හොඳට බලන්න මේ මැද ඉඳන් මේ ඇහි මැද තියෙනවනේ මේ මැද ඉඳන් අර ඇහත් එක්කම එකටම එන්න ඕනේ. වෙනස් වෙලා ඉලිප්පිලා පේන්න බෑ මෙතනදී. අර ඇහත් එක්කම ඇවිල්ලා තමයි මෙහෙම වෙලා මේ පැත්තට එන්න ඕනේ. ඒක ඇඳලා ටිකක් පුරුදු වෙන්න ඕනේ. දැන් මෙහෙම බැලුවත් ඔයාලට සමහරක් විට ඒක අර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා මෙහෙම බලාගෙන ඇඳලා බලන්න. ඒ කියන්නේ ටික ඇඳ පුරුදු වෙනකොට තමයි ඒක පුරුදු වෙන්නේ. හරියට නිකන් චිත්‍රයක් පේන්ට් කරනවා වගේ තමයි. ඉස්සෙල්ලම අර ලයින් එක ඇඳගෙන මැද්ද ඊට පස්සේ පාට කරනවා වගේ තමයි තියෙන්නේ මෙතන. ඉතින් මේ තියෙන්නේ එජ් එකට තියෙන අයිලයිනර් එක. එජ් එකට විතරක් දාන මේක ගොඩක් ඇස් ලොකු කෙනෙක්ට ගැලපෙනවා. ඒ වගේම මෙන්න මේ පැත්තේ මට හිතෙන්නේ ඔයාලට පේන්නේ නැද්ද? මේ ඇහෙම මේක අඳිනවද මට දෙක කම්පෙයාර් කරන්න ඕන නිසා මම මේ ඇහි ඇන්දේ. මේක අඳින්න ඕනේ මුල ඉඳන් මේ හිමීට අර කියන්නේ ඇහි මුල එක්කම පටන් අරන් චුට්ටක් ලොකු කරලා මෙහෙම කරලා චුට්ටක් උඩට ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට එන්න බෑ. මෙතනින් මෙහෙම පල්ලෙහාට මෙන්න මේ කෙලවරෙන් පල්ලෙහාට ආවොත් කැතයි. මේ කෙලවරේ නෙමෙයි මෙන්න මෙතනින් උඩට තමයි යන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මේකේ වෙනස. දැන් මට හිතෙන විදිහට මටත් ෆුල් ඇහැටම දානවට වඩා අර එජ් එකට දැම්මහම ලස්සනයි කියලා හිතෙනවා. ඔයාලට කොහොමද පේන්නේ? මට සාමාන්‍යයෙන් මැච් වෙන්නේ කොහොම කියලාද ඔයාලා හිතන්නේ? මම නම් දෙවිදියටම දානවා. මට ඒ වුණාට ගොඩාක් මම ආස අර එජ් එකට විතරක් දාන්න. මට හිතෙනවා ඒක මට මැච් වෙනවා කියලා. ඉතින් මං හිතනවා ඔයාලට මේ මං කියපු විදිය තේරෙන්න ඇති කියලා. ඉතින් තේරෙන්නේ නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට ඔයාලට ඒක තේරෙන විදිහට කියන්න බලන්නම්. ඒ වගේම
ඔයාලා තව අයිලයිනර්ස් කරන හැටි වීඩියෝස් තව තියෙනවා සමහරක් විට මට වඩා තේරෙන විදිහට කියලා දෙන වීඩියෝස් තියෙන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ඔය ෂෝට්ස් වල එහෙම බලන්න. එහෙම අයිලයිනර් අඳින හැටි ගොඩාක් අය කරලා තියෙනවා. එහෙම බැලුවම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් අයිලයිනර් එක අඳින්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් ආයිත් දවසක ඔයාලට ගොඩාක් වටින වීඩියෝ එකක් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. I think මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඔයාලා යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති අයිලයිනර් එකක් කොහොමද අඳින්නේ කියලා. ඉතින් ඔයාලත් try කරලා බලන්න අදම කණ්ණාඩියක් අරගෙන ළඟට ගිහිල්ලා ලස්සනට ඇඳ ගන්න පුළුවන් ඔයාලට අනිවාර්යෙන්. මේක මහා දෙයක් නෑ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ කරන්න. ඉතින් ඒක කරගත්තාම ඔය බය නැති වෙනවා. මුලින්ම බය නැති කරගන්න ඕනේ. සමහරක් අයගේ අත වෙවුලනවා අර කන්ෆියුස් වෙලා වගේ ඉන්නකොට එහෙම වෙනවා. ඉතින් එහෙම නැතුව ඔයාට පුළුවන් කියලා කොන්ෆිඩන්ට් එක ඇතුව අයිලයිනර් එක අඳින්න පටන් ගන්න. අනිවාර්යෙන් ඔයාට ලස්සන අයිලයිනර් එකක් අඳින්න පුළුවන්. ඒ වගේම අයිලයිනර් එක හැන්දහම මාරම ලස්සනයි. ඕන කෙනෙක්ට මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් මාරම ලස්සනට තියෙනවා. එතකොට ලිප්ස්ටික් ටිකක් ගාගත්තත් ඇති කොහේ හරි යන්න ලොකු මේකප් ඕනේ නැහැ. හරි ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ මාව subscribe කරලා නැත්නම් තාම ඔයා මාව subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න. ඉතින් මේ තියෙන්නේ edge එකට විතරක් ඇඳපු eyeliner එක. ඒ වගේම මේ තියෙන්නේ මට ඒක පෙන්වන්න බෑ මේ අනේ මම කොහොම බලන්නද කියලා හිතාගෙන. මේ තියෙන්නේ full eyeliner එක ඇඳපු විදිහ. ඉතින් මේ දෙකෙන් ඔයාලා කැමති එකක් ඇඳලා බලන්න. ඔයාලගේ මූණට මොකක් මැච් වෙයිද කියලා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයි දවසක ඔයාලට ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් මම අද ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම bye bye.